අපි මේ අද යන්න හදන්නේ මේ අර ඈත පේනවා කන්දක් මේ පෙන්නන අර ඈතෙන් පේනවා කන්දක් ඒ කන්දට යන්න හදන්නේ අපේ ටීම් එකේ සෙට් එකම ඉන්න දෙන්නෙක් විතර අඩුයි අපි කන්දට ගිහින් සෙට් එකම එනවා යමු නේද යමු මොනවාරි කියපන් අපේ ප්‍රේක්ෂකයෝට ඉතින් බොරු මල්සි දාන්න එපා හරිද ඔයාලා දාන මල්සි මට තේරෙනවා කොයි නාතම ගන්න දැන් නැති අකුණු උඹලට ගහලා මැරෙන්නේ. අද අපි වීඩියෝ ෂූට් කරන්න ආවේ තාත්තේ අර ගේන මේ පැත්තෙන් යන්නේ. කෙලින්ම කවුන්ට දාන්න වමින් දාලා මේ ඇති ට්‍රැෆික් ලා පොඩ්ඩක් ලෝකල් යන්න. මේ ගණන් ගන්නවා මේ ටොපියගේ කට වැඩි පොඩ්ඩක් ඈ. ඔව් කවලේ ඔය රෙට් එක වරේ. යම උඹ යන හරි. නෑ සෙට් එක දන්නේ නැද්ද? ඈ සුපිරි වැඩක් තියෙනවා. මොකද්ද? අනේ මේ කඩයක්වත් කඩමුද? අනේ මේ ආතල් ගන්න බෑ. යකෝ මේ ගුටිස් කාලා යන්න තමයි. වෙන්නේ? හයි ගයිස් ඉතින් මම පළවෙනි කනවතෝ තෝ කරා මරාගෙන කනද නැගන්නේ හයි ගයිස් කරකොලොම්ම තියෙනවා. තල්ලු කරන්නවා කැමරාව ඈ. අපිට මොනවා වෙයිද ගන්න ගොඩ අද්භූත සිදුවීම් වෙනවා සත්තු ඉන්නවා. ඔව් සත්තු ඉන්නවා කියන්නේ ගැරඩියෝ ඉන්නවා පොලොගු ඉන්නවා පොලොගෙන් මෙතනක් ඉන්නවා. කමන්නේ මම ඉන්නකන් ඉඳි ඔය කට්ටිය බය වෙන්න එපා කිසිම දෙයක්. Run. ඕන් අද අපි දැන් කිලෝමීටර් 3ක් විතර සෑහෙන දුරට ආවා. පේනනේ වගාලිද? දැන් අපි කොන්ද ළඟ තමයි ඉන්නේ. පේනනේ වගාලිද? මේ වගාලිතර වැටුනේ සම්මා සම්බුදු සරණයි කෙලින්ම. හරි අපි යන් යාළුවනේ. අපන්නේ මට හරයට අවසයිලා වැටෙන්න නැතුව ඵලයන් කෙලින්. යාළුවන්ට වෙනද යාළුවනේ කිබුල් යානාවේ බන්ට් එක සූම් කරලා පෙන්න බඳනු. සූම් කරලා පෙන්න හදනවා. කොහොම බණ්ඩේ අර තියෙන කිබුල් යානාවේ බන්ට් එක වලට පෙන්නදී බැවනම් මරු යාළුවනේ. යාළුවනේ බීජය කියන්නේ දැන් ඕකේ අපි නාන්දයන් හිතන් ඉන්නේ කිව්වට ඕකේ නෙමෙයි නාන්දයන් හිතන් බීජනේ එහෙනම් අපි යන් තව අපේ ගොඩ දුර යන්න තියෙනවා. නරු දාඩිය මොකද මං කරන්නේ පොත පොත දීපා මේක ෂර්ට් එක උතරන් ඇවිල්ලා ඉස්සරහ ඔය සරමයකෝ පම්පෝරික දැන් නරකට මොනවද මන් නරක හරි යාළුවනේ අපි යන් යන් ඉතින් මේ තඩිය ආතල් ගන්න අර ගාවල් මන් නිකන් දෙකට වැටිච්ච අකුණක් වගේ නැද්ද ඕ ගයිස් ඉන්නේ ගයිස් ඵලයන් දාපන් ටොපියගේ වැඩි කියලා සයිටන් ඉන්නේ සුන්දරත්වය මට දැනී යනවා මේ මම ඔබ පොඩි ප්‍රශ්නයක් අහන්නද මේ අර ජොනීනේ බං අර බෝන්ජියරද කියන එක ඒක ටයිලර් නෙමෙයි ගින්න දරුවා නම් උකුමම බෝන්ජියරද කියන එක ඕන්න නෑ බයි යකෝ ජැක් කියන කොච්චර කතා තියෙනවද බං යකෝ ජැක් කියලා බලපන් ඌ ගිනලා මරුවා නම් කොහොමද බලකම අර බෝන්ජියරද කියන්නේ යකෝ දැන් යාළුවනේ මේ දැන් අපිට ඔයාලා කැමති චැලෙන්ජ් කියනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් ඔයාලට අපි ඒක කරලා පෙන්නනවා එක ස්ටුඩියෝ channel එකෙන් ගෙලින්ම challenge උයි vlog උයි විතරයි එන්නේ ආයේ ආය දන්නවනේ ඉතින් අය සුපිරියටම කරනවා ඉතින් කරන එක ඔනේ යන්නේ දෙයම අපි දැන් ඔයාලා කන්දූරට ගිහිල්ලා වීඩියෝ කොල් ගන්න ඒ වයින්න බෑ ඔය බොල මත කොල්ල ළඟ කන්න නේද මේ තියන්තා ඕ තඩිය පෙරලේ ඕක පෙරලේ කියන්නේ අර ඉතින් යාළුවනේ ආයෙත් දන්නේ මේ තියෙන ෆීලින් එක කෙලින්ම සැබිලි ඔරපෝල් කඩන මේ සෙට් එකේ මෙතන ඉන්න ටොපියා අපිට මොන වගේ සත්තු හම්බෙයිද දන්නේ නැහැ ඉදිරියට ඔය ඉතින් එළුවෝ කියලා එළුවෝ જાතිය ඒ එළුවෝ ඉතින් නේද පිටට එන විදිහේ දැන් එලිෆන්ට් කෙනෙක් ඉන්නවා මෙතන දැනට එක සතෙක් හම්බලා ඉන්නේ ඉතින් ගයිස් ඒක ඉතින් අතන ගෙදී නයික් හම්බුණා නයි යවබ්බා නයි නෙමෙයි නයි යවල්ලු හැබැයි ඒ නයි කඩේ තමයි ඉතින් අපි වෙල්ටි කියන හරි නේද ඒක ඉතින් වෙනම කතාවක් මේ අර කන්දුර තියෙන වෙල්ටි යම දැන් තාම යනකම නේද යමන්ද කියන්නේ
අපි මෙතනද බං හිටියේ? මෙතන ගියද අපිට නගිය උඹ මතකනේ? ආව් පොට්ට ගහේවා. ඉතිරි දාන. යමන් ආයේ. යම. ඒ කකුල ලෙලි ගියා මතකද? ඕන් දැකලා බලන්න යන්නේ. සද්ද කරන්න බලන්න. Oh my god. මොනර ගිහිල්ලා බා. කොහෙට අන්තරද්ද හස්ත වෙලාද දන්නේ ඌ. මේ ගොළුස් තමයි මං ඇත්තේ. අවන්න ආයේ හිටියෝ මං ඉතින් පෙන්නන්න. වරේ ඔව් යම. අපි ආවේ. ඉතින් guys 1 2 3 4 5 දෙනාටම කන්න බේන් තියනවා ඉතින්. උන්ට වරක ගෙඩියා. කාරක නෙමෙයි බන්නේ දේ. ඊයා. දෙල් ගෙඩියා කොල්ල කොස් ලකෝ බාටේ. ධනරාජා. ඉතින් බලන්න ඉතින් ආ ධනරාජ ඉන්නේ මේ මේක. ධනරාජ ඕක උඩට වෙලා තමයි මේ කක්ක කන්නේ. කක්කල කොස්ද? කක්ක. ආ නරක කොස් කඩනවරේ. වා වරෙල්ල මෙහෙම වරෙල්ල. නරක ගුලි කාලද ඒ ඊය වම් මේ කිරි. බලවෙනවා. සුපිරිව පොට් එකට ඉතින්. ඉඳන් කොස් කිරි වලට. ඉඳන් ගන්න දැනකට තමයි ඉඳන් අපි යන්නේ. දේවල් ඇතුළම හරි ඒ අර ගලට එමුද? අර ඔබ මට කතාවක් කිව්වේ. ඔව් ඒ දේවල් ගාන්ටාරයක් ගන්නවා මම. ඉතින් තින් යකෝ මේකනේ. යකෝ මේක කොහොමද කොහෙන්ද? අවුලක් නෑ බං. මේ අපි හස්සුවද? මේ අතන ඒ වොයිස් ඇන්ඩ් රීල්ස් ඉතින් guys දැන් අපි ඉතින් ඇවිල්ලා තියෙන අර ඔය කට්ටියට මුල් පටන් ගත්තා. හරි. වෙන්නපු කන්දට. ඉතින් දැන් යන්න යන්නේ නිදන් ගන්න තැන නිදන් අර ඈත දෙකද මන්න දෙකේ නෑ. යකෝ අත්තර දෙක විතර උඹ බයනක ශබ්දයක් ඇහෙනවා. ශබ්ද එනවා. ඒක හදලාන්නේ බා. නිදන් ගාලා බයිර වෙලා ඉන්නවා. නිදන් ගන්න මේ මොන වන්නේ කවුරු යනවා කියලා මම කතාවද? ඒ අතනින් බං ගන්න තියෙන්නේ. යාළුවනේ පියන නැති ඒ දෙවිලි ඉස්සරහට නා ගල බොරියන් කට්ටිය තමයි මේක තියලා තියෙන්නේ. මේ කොරියන් වත්තක්ද? කොරියන් වත්ත. මේ කොරියන් වත්ත? ඔව්. අප්පා දැන් ගයිස් සූරේ පෙන්නන්න තියනවා අහන්න දුවනවා. කොරියන් කවුරු කියන්නේ? කොරියන් මිනිස්සු කොරියන් මිනිස්සු පිටරට මේ ගොම තියන ආරුනේ. ඒක යුත්තේ කොරියන් මේකට කිසිවක් හොයාගන්න බැහැ. ඒ නෑද? මොන අපි බඩගින්නේ. ඒ මොනෝනට දෙන්නේ පව්පා. කටු කකා වීඩියෝ එක ගැම්මෙන් අරන් එනවා. අපි බඩගින්නේ. ඔන්න හොයාගන්න මෙතන මේ ගොනු ගල්ලා ගොනු. පේනෝනේ බොයිස්. ධනරාජගේ ගැම්ම. අවේ දෙවර දැන් කැමරාව ගත්තේ නෑ. තා පොඩ්ඩෙන් ධනරාජාව පෑගෙන. මේ ගල් කඳු ඉතා සික්කුවට තියෙනවා. ජරාව තියෙනවා. මේ ධනරාජ අපේ එන්න අපේ ගැම්ම එනවා මොඩ කොක්ක අපිට යන්නවත් බෑ කොහොමද? මේ ගල් කඩලා තින්නේ. කඩලා සිරාවටනේ නේ ස්ටොප් බොයිස් අපි ස්ටොප් කර ගන්න මේ ගල් සීන් තියෙනවා ලිසලාට ඒ දන්නේ නැහැ නේ අපි ස්ටොප් කරලා ගන්න නේ එනවයිට ඔල සුම් කරලා පෙන්නන්න. ඔට්ටම් මං අල්ලලා මේ අම්මට ඒ කැමරාමේට අල්ලපන් මේ වරංගෝ දැන්න මට තේරුනේ බං ඩයිනමයිට් ඒ සයිස් එක තමයි මේ බං නෑ නෑ බං. එතකොට ඔහොම ගහද තමයි බං. ගල් යන්න බං. ඔය ගල් කඩන්න තමයි ඔය ගන්න. ඉතින් පහලට ආව දැන් නැග් ගන්න ක්‍රමයක් තමයි. යකෝ තෝ ඇටයි. පේනවා ඉතින් ආයේ යටට ගියොත් ඉතින් ආයේ ලෙස්ම තමයි ඉතින්. මේ ආතල මේ වරේ කවිෂ ඒ ඇත්තට මේ කොහෙද බං? මේ අර බං ගාලා බං නිදන් කළා ඔන්න ඇත්තම දැන් මේ මම යන පැටියෙක් ඉන්නවා කටියට බලා ගන්න ඕන. ඕ මේක බාට ගන්න. බොයිස් ගයිස් ඉතින් ආයේ ටොපියක් දුන්නේ මං ගණන් ගන්න. බොයිස් අරයට යන්න අපි අරයට යන්න එතන සුපිරි ප්ලේස් එකක් තියෙනවා මං කියනකොට යන්කෝ ඔය යාළුවෝ නේ බෝට්ටුව පෙන්නේ මමනේ. ආයෙත් ඔයාලට පේනවනේ මේ තනරෝද කිව්වද? මේ පැත්තේ කොහොමද දැන් පොඩ්ඩක් ප්‍රවේශයෙන් වෙන්න ධනරාජ කැවදෙනවා මේ මෙතන පොඩ්ඩක් කට වරද්ද ගන්න බෑ මේ ආව තියනවා යාළුවනේ. යාළුවන්ට බහිර වෙලා ඉන්නවා.
දන්නේ පොලට ආවේ. දැන් බොරු කියන්නේ බං අපේ ගමනේ. අය යකෝ වන්නේ නෝ හන්දක මං යන්නේ. ආවු නෙමෙයි. මෙයා අතරින් නැමිනෙද්දි මෙතනින් කවුද සනමුස්සන් දිව්වා. ඌයි විතර දැක්කේ. ඔය. ආපාරා. හොන්ද වදුරුට එන්නේ. මේ හරියට ඉතින් වොයිස් මුන්ට අමුතු මානසික ලෙඩ තියෙන්නේ සිරාට කියලා. මේ ෆොටෝ හිතපන්. ඕකට කක්ක දානවා ඊට පස්සේ මේ රාජකාලින සෙට් එක ඔතන තනරාජීව හරි යාළුවනේ අපි යන් අපේ ගමන කටු කාරිත ස්ථානයක් මේක. වෙයිනේ අපේ ජොන්ටි ගෙම්මෙන් ඉන්නේ ජොන්ටි ගෙදර යන්න බෑ බා වීඩියෝ ගමු අපි එනවා අර පෙන්ජන අද්භූත දේවල් මට එකක් දියංග ඔද නැද්ද සවිස වෙනවා සූම් කළා ඒවා ඔය යාළුවනේ අපිට ඉත්තා කරුවා මොනා ඉත්තා ගෙවල් වල ගෙන නොද නැන්නේ අර මාමා හරි හරි මේ වීඩියෝ ගාව එළුවෙක් අල්ලපන්කෝ මේ මෙයාට එළුවෙක් අල්ලන්න ආසාවක් ඇවිල්ලා අයියෝ එළුවෙක් කල්ලා අයියෝ යකෝ ඒ කලවල් ගානේ අන්න බා. රොංගු ඉන්නවද නැද්ද? අර එළුව අල්ලනවා ෆ්ලෑෂ් සූම් කරලා අපි ගෙදරට අපි යන් උඹ ඉඳපන් මේ යාළුවනේ අපි උඩා වෙලෙන් සෙට් එමු කවුද දැන් ආයෙත් සරමක් උස්සන් එක්කෙනෙක් දිව්වා ඇත්තටම දැන් නම් පට්ට බයයි අර මාමු කෙනෙක් කම්මලා කිව්වා මෙහෙම මේක ඉස්සර කාලේ කොරියන් ඉරපු වත්තා ඒ කට්ටිය ඔක්කොම සටන් කරද්දී යුද්ධ හරියට මොන පිටට හම්බුණා මේක විතර හම්බුනේ අම්මට සිරි ගයි සිරි ඒ වයින්නවා දැන් අම්මෝ ඔය කැඩෙන්න එපා වයින්නවා පොල් මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේ